දැන් කාටද නාන්න ඕන? හරකට. උඹ හරකද පින්හාමිද? මම පින්හාමි. එතකොට පින්හාමි කියන්නේ හරකෙකුට. නෑ නෑ මිනිහෙකුට. එහෙම නාන්න ඕන හරකෙකුට කිව්වේ. ඔව් හරකට තමයි. එතකොට උඹ හරක. නෑ මම පින්හාමි. උඹ පින්හාමි නම් හරක කවුද? මේ ඉන්නේ හරක. එතකොට කාටද නාන්න ඕන? නාන්න ඕනේ හරකට තමයි. මේ ඉන්නේ මේ මගේ හරකට තමයි නාන්න ඕන. ඒ කියන්නේ උඹ මගේ නාන කාමරේට හරකව දක්කව ගෙන ආවා නාවන්න. ඈ ගොම්මි හරකෝ. උඹට හරකෙකුට තරම්වත් මොලයක් නැද්ද? මිනිස්සු නාන ටැංකියකට හරකෙක් ගෙනලා නාවන්න. එහෙම හොඳ නෑ නේද පොඩි මහත්තයෝ? දැන්ද තේරෙන්නේ හොඳ නැති බව? නෑ මට කලින්ු තේරුණා. ඒ වුණාට අර සාදිරස කිව්වනේ මේ හරකුන්ට වැඩි අන්තේ උන් මෙතන නානවා. උඹේ හරකව නාව ගනින් කියලා මෙතනට ගෙනෙයි. කවුද කිව්වේ? සාදිරස කිව්වේ. මේ මොකද්ද කිව්වේ? මම හරකව නාවන්න ඇලට ගියා. ඇලේ වතුර නෑ. ආපහු එනකොට මේ සාදිරස කිව්වා ඔය මේ පොඩි මහත්තයාගේ නාන කාමරේට හරකව අරන් ගිහින් නාව ගනින් කියලා. උඹ හිතුවද සාදිරසට ඕන විදියට කියලා මේ නාන කාමරේ කරන්නේ? අනේ අයිබන්ට මන්නම් එහෙම හිතුවේ නෑ. ඒ වුණාට සාදිරස හිතාගෙන ඉන්නේ එහෙමද කොහෙද? පින්හාමි උඹ වයි හරකවේ දෙන්නම මස් කඩේට අරින්න ඉස්සලා කොලම්ම